හයි කොහොමද ඉතින් ඔයාලට? ඔයා කවද හරි මේක කරලා තියෙනවද? අලුත් බිස්නස් එකක්, ජිම් ප්ලෑන් එකක් හරි, කෝස් එකක් හරි පටන් ගත්තු ගමන්ම ඔයාගේ යාළුවන්ට, පවුලේ අයට, සෝෂල් මීඩියා එකේදී හැමෝටම ඒ ගැන කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා නේද? ඔයා හිතුවා දැන් ඉතින් මට ලොකු මොටිවේෂන් එකක් ලැබෙයි. මම නම් මේක නවත්තන්නේ නැහැ කියලා. ඒත් මාසෙකට පස්සේ මොකද උනේ? ඒ ප්‍රොජෙක්ට් එක අතරමඟ නැවතුණා. ඔයාට අලුතින්ම ගේමක් ගහන්න ආපු ගැම්ම එහෙම් පිටින්ම කඩාගෙන වැටුණා. මේක ඔයාගේ වැරද්දක් නෙවෙයි. මේකට මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපේ මොළය හදලා තියෙන්නේ අපි අපේ ගෝල්ස් අන් අයට කියද්දි ඒක ඇත්තටම කලා වගේ පොඩි හැඟීමක් දෙන්න. අද අපි බලමු ඇයි ඔයා හැම වැඩක්ම රහසින් කරන්න ඕනේ කියලා. ඒ වගේම රහසින් වැඩ කරන සුපිරි ක්‍රම 3ක් ගැන අපි මේ වීඩියෝ එකේ අන්තිමේදී කතා කරමු. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ සුපිරි වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්ම. මුලින්ම අපි බලමු ඔයාගේ ගෝල්ස් ප්‍රසිද්ධ කළාම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. පළවෙනි එක ව්‍යාජ තෘප්තිය. ඔයා අලුතින් ප්ලෑන් එකක් ගැන ලෝකෙට කියනකොට එයාලා ඔයාට good job කියලා ප්‍රශංසා කරනවා. ඒ පුංචි ප්‍රශංසාවෙන් ඔයාගේ මොළය සතුටු වෙනවා. ඊට පස්සේ මොළේ හිතනවා අනේ මම දැනටමත් සාර්ථකයි කියලා. මේකෙන් වෙන්නේ ඇත්තටම වැඩ කරන්න ඕනුණු ආසාව නැති වෙලා යන එකයි. ඒ නිසා ඔයා වැඩේ නවත්තන්නේ ඔයා කම්මැලි නිසා නෙවෙයි. වැරදි වෙලාවක සතුටු වෙච්ච නිසා. දෙවෙනි එක ටොක්සික් අවධානය. ඔයා එක එක්කිනාට ගෝල්ස් කියනකොට ඔයා වටේ ඉන්න නෙගටිව් සෙට් එක ඒකට ඊඩිසියා කරන්න ගන්නවා. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාගේ ප්ලෑන් එකේ අඩුපාඩු කියන ගමන් ඔයාව පොඩ්ඩක් වට්ටන්න try කරනවා. ඒක දැනගෙන වෙන්නත් පුළුවන් නොදැන වෙන්නත් පුළුවන්. එයාලා ඔයා ගැන හොයන්නේ ඔයා කරන දේවල් නවත්තන්න විතරමයි. හරිද? ඔයා රහසින් වැඩ කළොත් මේ නෙගටිව් එනර්ජි එකෙන් ගැලවිලා ඔයාගේ ෆෝකස් එක ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි බලමු රහසින් වැඩ කිරීමේ ක්‍රම 3 ගැන. පළවෙනි ක්‍රමය ප්‍රොසෙස් එක විතරක් ෂෙයා කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එක කාටවත්ම කියන්න එපා. ඒ වෙනුවට ඔයා එක දවසකට කරන පොඩි වැඩ ප්‍රමාණය ගැන විතරක් කතා කරන්න. උදාහරණයක් විදියට මම මාස 6කින් පොතක් ලියනවා කියලා කියනව වෙනුවට මම හැමදාම පැයක් විතර පොඩි කතාවක් ලියනවා කියලා කියන්න. එතකොට අන්තිම රිසල්ට් එක හැමෝටම රහසක් විදියටයි තියෙන්නේ. දෙවෙනි ක්‍රමය the action rule. ඔයාට යම් කිසි දෙයක් ගැන කතා කරන්න හිතෙනවා නම් ඒ වෙලාවේදී කතා කරනවා වෙනුවට වැඩක් කරන්න. කවුරු හරි ඔයාගේ ගෝල්ස් ගැන ඇහුවොත් දැන් මම පොඩි වැඩක් කරගෙන යනවා මං ඔයාලට පස්සේ කියන්නම් කියලා ආයෙමත් වැඩේට සෙට් වෙන්න. කතා කර ඉන්නවා වෙනුවට ඒ වෙලාවෙත් පුළුවන් තරම් වැඩක් කරන්න බලන්න. තුන්වෙනි ක්‍රමය ආපසු එන්න. කම්බැක් එකක් දෙන්න. මේ රහසින් වැඩ කරන කාලය අවසානයේදී ඔයා අලුත් ස්කිල් එකක් සහ අලුත් ඩෙන්ටිටි එකක් හදාගෙන ඉවරයි. මේක තමයි ඔයාගේ disappear and come back moment එක. කාටවත් කියන්නේ නැතුව ඔයාගේ සාර්ථක ප්‍රතිඵලයම ලෝකෙට පෙන්වන්න පටන් ගන්න. එතකොට ඔයාගේ අර වටේ ඔයාව වටන්න try කරන සෙට් එක ෂොක් වෙලා යනවා. හරි. ඉතින් යාළුවනේ මතක තියාගන්න. බලවත්ම වැඩේ සිද්ධ වෙන්නේ හැමතිස්සෙම නිහඬවම. ඔයාගේ හීන හැබෑ වෙනකම්ම ඒවා රහසිගතව තියාගන්න. ඔයාලටත් ඒ ගැන අත්දැකීමක් ඇති. ඔයා ඇත්තටම ලෝකෙට පෙන්වන්න ඕනේ ඔයා යන ගමන නෙවෙයි. අර කටින් බතල හිටවන කෙනෙක් වෙන්න එපා. ඔයාගේ ජයග්‍රහණය විතරක් ඔයා ලෝකෙට පෙන්වන්න. ඔයා අද ඉඳන් රහසින් වැඩ කරන්න පොරොන්දු වෙනවන් නම් කමෙන්ට් එකක silence is power කියලා දාන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. හැමෝටම ජයෙන් ජය.